වර්ෂ 2004 ඔක්තෝබර් 9 වන දින ඇෆ්ගනිස්තානයේ එහි පළමු ඍජු ජනාධිපතිවරණය පැවැත්වීමෙන් ඓතිහාසික හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළේය. දශක ගණනාවක ගැටුම්, විදේශ ආක්‍රමණ සහ තලේබාන් පාලනයෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ඇෆ්ගනිස්තානයේ පළමු උත්සාහය එය විය. මිලියන සංඛ්‍යාත ඇෆ්ගන් ජනතාව තර්ජන සහ ප්‍රචණ්ඩත්වය නොතකා ප්‍රජාතන්ත්‍රවාදී අනාගතයක් සඳහා ඡන්දය ප්‍රකාශ කළ බැවින් එම මැතිවරණය නව ආරම්භයක් සඳහා බලාපොරොත්තුවක් සංකේතවත් කළේය. සාධාරණත්වය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන කාර්යභාරයක් එහිදී ඉටු කරමින් දැඩි ජාත්‍යන්තර අධීක්ෂණය යටතේ මෙම මැතිවරණය සංවිධානය කරන ලදී. තාක්ෂණික දුෂ්කරතා සහ අක්‍රමිකතා පිළිබඳ වාර්තා තිබෙදී ඡන්දදායකයින්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය කැපී පෙනෙන ලෙස ඉහළ මට්ටමක පැවතුණි. පරම්පරා ගණනාවකට පසුව පළමු වතාවට ජනතාව එකට පෙළ ගැසී වෙඩි උණ්ඩ වෙනුවට ඡන්ද පත්‍රිකා හරහා තම රටේ ඉරණම හඩගස්වා ගැනීමට එහිදී උනන්දු විය. මෙම මැතිවරණයේදී හමීද් කරසායි පැහැදිලි බහුතරයකින් ජයග්‍රහණය කළ අතර ඔහු ඇෆ්ගනිස්තානයේ පළමු ප්‍රජාතන්ත්‍රවාදීව තේරීපත් වූ ජනාධිපතිවරයා බවට පත්විය. ඔහුගේ නායකත්වය, ස්ථාවරත්වය, ප්‍රතිසංස්කරණය සහ ගෝලීය ප්‍රජාව සමග සමීප සම්බන්ධතා සඳහා පොරොන්දු විය. මෙම මැතිවරණ ප්‍රතිඵලය ඇෆ්ගන් ජනතාව අතර එකමුතුකම පිළිබඳ හැඟීමක් පිළිබිඹු කරමින් නීත්‍යානුකූල එකක් ලෙස පුළුල්ව පිළිගැනුණි. මෙම මැතිවරණයෙන් වසර කිහිපයක් තුළ දූෂණය, කැරලි සහ දේශපාලන බෙදීම් වැනි නැවුම් අභියෝග ඇතිවද වර්ෂ 2004 මැතිවරණය ඇෆ්ගනිස්තානයේ නූතන ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැක. එය ඇෆ්ගන් ජනතාවගේ ධෛර්යය, අභියෝගවලට මුහුණ දීමේ හැකියාව සහ නිදහස සහ ස්වයං නිර්ණය සඳහා වූ නොනවතින ආශාව දැඩිව නියෝජනය කළේය. ස්තුතියි.